අයිබුවන් කුජග්‍රහයාගේ ප්‍රබ්බල නැගී සිටීමක් නැත්නම් තමාගේ මූල ත්‍රිකෝණ රාශිය වන මේෂයට පැමිණීම සිදුවනවා මැයි මාසයේ 11 වෙනිදා. ඇයි මේක මෙතරම් විශේෂ? කුජ කියන්නේ ග්‍රහලොව සෙන්පතියා. මේ ග්‍රහලොව සෙන්පතියා මගේ ගණනය කිරීම නිවැරදි දින 182කට වගේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රබල අභියෝගයන්ට මුහුණ දෙමිනුයි සිටියේ. රවිගෙන් පීඩා විඳීම්, රාහු සමග සංයෝග වීම වගේම දැනටත් කුජ සිටින්නේ ශනි සමග සංයෝගවයි. මේ නිසා කුජ ග්‍රහයා තරමක ප්‍රශ්නයකයි පසු වුණේ මැයි 2 වගේ වෙනකම්. අපි ඒ පිළිබඳව දැන් සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. මේක මම 2026 අලුත් අවුරුදු පලාපලවලටත් කිව්වා. අපි දැන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කුජ මේෂ රාශියට පැමිණීම පිළිබඳවයි. ඒ වගේම කුජ නැකැත් 3ක ගමන් කිරීමට නියමිතයි. අශ්විනී, භරණී සහ කෘතිකා කියන මේවා කේතුගේ, සිකුරුගේ සහ රවිගේ නැකත්, අස්විද, බෙරණ සහ කැති කියන නැකැත්වල තමයි කුජ ගමන් කිරීමට නියමිත. මෙම සම්පූර්ණ කාලය ආසන්න වශයෙන් දින 40ක්. ඉතින් මේ කාලය ඔබ ක්‍රියාත්මක වීම, ඔබට ක්‍රියාත්මක වන්නට ඉතාමත් හොඳ කාලයක්. කුජ කියන්නේම ඇක්ෂන් ඔරියන්ටඩ් නැත්තම් ක්‍රියාත්මක වීම. මොකද මේ කාලයේ කුජගේ ක්‍රියාකාරීත්වය උපරිමයි. ඒකයි මම අන්ස්ටොපබල් කියලා කියන්නේ. පරාශර ගැන හිතුවත්, කල්යන් වර්මාගේ සාරාවලී ගැන හිතුවත්, ඒ වගේම ෆල්දීපිකා ගැන හිතුවත්, මොවුන් සියලු දෙනාම කුජ මේෂ රාශියට පැමිණීම පිළිබඳව විශේෂයෙන් කතා කරලා තියෙනවා. ඔය ලාල් කිතාබ් කියන ග්‍රන්ථයේත් ඒ වගේමයි. කුජ කියන්නේ කොහොමත් සේනාධිපතියෙක්, යුද්ධයට අධිපතියක්. වගේම තරඟකාරීත්වයට, අභියෝගවලට බොහොම ප්‍රිය කරන ග්‍රහයෙක්. නිතරම ක්‍රියාත්මක ස්වරූපයේ ඉන්න කැමති ග්‍රහයෙක්. මැයි 11 වෙනිදා අශ්විනී නැකතේත්, මැයි 29 වෙනිදා ඉඳලා භරණි නක්ෂත්‍රයේත්, ජුනි 16 ඉඳලා ටික කාලයකට කෘතිකා නක්ෂත්‍රයේත් කුජ ගමන් කිරීමට නියමිතයි. මෙම නැකැත්වල ගමන් ගන්නා විටත් කුජගේ යම් යම් වෙනස් වීම් සිදු වෙනවා. 11 වෙනිදා ඉඳලා මුල් දවස් 4 වගේ කුජ රවි හා බුධ සමග සංයෝග වෙනවා. මේකත් ඉතාමත් ප්‍රබලයි. නමුත් දීර්ඝ වශයෙන් අපි මේ පිළිබඳව මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි එක් එක් ලග්න හිමියන්ට මේ කුජගේ මේෂ රාශිගත වීම මොන වගේ කියලාද බලන්න කලින් ඔබ අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම ඉදිරියට යමු. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන් සම්බන්ධයෙන් කල්පනා කරොත් කුජ කියන්නේ පිටස්තරයක් නෙමෙයි, ඔබගේ ලග්නයේ අයිතිකරුවා. සාමාන්‍යයෙන් ලග්නාධිපතියා ලග්නයට පැමිණෙනවා කියන්නේ ප්‍රබලයි. නමුත් ඒ ලග්නාධිපතියා කුජ වීම තවදුරටත් විශේෂයි. ඔබගේ ක්‍රියාත්මක වීම, ඔබ කියන්නේ කවුද කියන වගේ අන්න හොඳටම ඔබගේ ක්‍රියාත්මක වීම මොන වගේද කියලා බලාගන්නට හැකියාවක් තිබෙනවා මෙන්න මේ කාලයේදී. ඒ වගේම පටන් ගන්න කලින් මම කියන්න කැමතියි ඔබගේ ක්‍රියාත්මක වීම වලට උපරිම සාධාරණයක් ලැබෙන කාලයක් තමයි ඔය ඉදිරියට පැමිණෙන්නේ. මුලින්ම කුජ ගමන් කරන්නේ කේතුකේ නක්ෂත්‍රයක් වන අස්විද නැත්නම් අශ්විනී නක්ෂත්‍රය. මේක බොහොම ඉම්පල්සිව් නැත්නම් අධික්‍රියාකාරී නැකතක්. මේ නිසා ඔබ බොහොම ක්‍රියාකාරී වේවි. අලුත් මාවත් සොයා යන්නට වගේම අලුතෙන් දේවල් ආරම්භ කරන්නට. අන් අය මොනවා හිතුවත් මට මම අවශ්‍ය විදිහට වැඩේ කරගෙන යනවා කියන කාරණේ තදින්ම ඔබ ඉන්න කාලයක් තමයි ඔය ඉදිරියට එන්නේ. තනි තීරණ ගන්නට පෙළඹේවි. ඒකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. නමුත් අර මේ කඩිමුඩිය ඉක්මන්කම නිසාම අඩුපාඩු මිස්ටේක්ස් සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩි. ඉක්මන කියන කාරණය ධනාත්මක වගේම තරමක් නරකටත් හිටින්නට පුළුවන් මෙන්න මේ අනවශ්‍ය කඩිමුඩිය නිසා.
කතා කරන විට තරමක් ප්‍රවේශම් වීම වැදගත්. මොකද ඔබ කියන දේට මේ කාලයේ බ්‍රේක් නැති වෙන්න පුළුවන්. ඉන්පසු කුජ සිකුරුගේ නැකතකයි නැත්නම් භරණී නක්ෂත්‍රයේ බෙරණ නැකතේ ගමන් ආරම්භනවා. වේගය අර විදිහමයි වෙනස්කමකට තිබෙන්නේ. කලින් පිටතට පෙන්වුණු වේගය නැත්නම් පිටතින් ක්‍රියාත්මක වෙච්ච වේගය දැන් ඔබ තුලට ගනීවි. ඔබ වෙනදාට වඩා ඔබගේ වගකීම් ගැන හිතාවි. ඒවා කොහොමද පරිපූර්ණය කරගන්නේ කියන කාරණයට වෙහෙසේවි. ඔබ තරමක් අර සිතුවිලි අතින් කැළඹිලි ස්වභාවයක් පෙන්වාවි වගේම අතිශය පිළිවෙලකට වැඩ කරાવી. වගේම සාධාරණත්වය අර නූලට තිතට බලාවි. ඒ වගේම ඔබ අන් අයගෙනුත් එම සාධාරණත්වය එම පිළිවෙලම බලාපොරොත්තු වේවි. මේ නිසා සබදතා අංශයෙන් තරමක ගැටලුකාරී තත්වයන්ට යන්නට පුළුවන්. බොහොම ඉක්මනට දේවල් සිදුවේවි. පරිවර්තනයන් ඔබ ක්ෂණිකව බලාපොරොත්තු වේවි. මේ නිසා නිතරම පීඩනයකින් ඉන්නා බවක් ඔබ තුලින් විද්‍යමාන වේවි. නමුත් ටික දවසකින් මේ සියලු කටයුතු වලදී වෙනදා නොතිබුණු පරණත ස්වභාවයක් ඔබගෙන් පෙන්눔 කරાવી. ඉන්පසු කුජ රවිගේ නැකතකයි ගමන් කරන්නේ කෘතිකා නක්ෂත්‍රයේ ජුනි 16 වෙනිදා ඉඳලා. මෙතනදී ශක්තියින් බොහොම තියුණුයි වගේම මේක බොහොම පිරිසිදු කරන කාලයක් වගේම නැත්නම් අනවශ්‍ය දේ ඉවත් කරන කාලයක් වේවි. ඔබ ඔබගේ සිතුවිලි වලට නොගැලපෙන ඔබට අලයින් නොවන දේ ඉවත් කරන්නට උත්සාහ ගනිවි. ඇතැම් විට මේවා පුද්ගලික සම්බන්ධතා වන්නටත් පුළුවන්. මේවා සම්බන්ධතා පුරුදු හෝ වෘත්තීය හැසිරීම වන්නටත් පුළුවන්. මේ කාලේ ඔබගේ නායකත්ව ගුණාංග මතුවේවි. අන් අය අතර ඔබ බොහෝ සෙයින් කැපී පෙනේවි. ඔබ අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වේවි. දිගු කාලන වශයෙන් ඔබ බොහොම ඥානාන්විත තීරණ අරගනිවි. නමුත් මේ සම්පූර්ණ කාලය පුරාවටම අර මම හරි කියන තැනම ඔබ හිඳීවි. මේ තත්ත්වය නම් මේ සම්පූර්ණ කාලයේම තිබෙනවා. ඔබ තුලින් වෙනදා නොතිබුණු අර කෝපාවිෂ්ඨ වීම ස්වરૂපයක් තිබුණත් බොහොම අර ප්‍රබල නායකුගේ ගති ලක්ෂණ, ප්‍රබල නායකත්ව ගති ලක්ෂණ ඔබ තුලින් පෙනේවි. කුජ 4 වැන්න දකිනවා. තරමක් නිවසේ කලබලකාරී බවක් නිතරම තිබේ. මොකද ඔබට නිතරම යමක නැත්තම් යමක් අඩුයි කියලා හිතේවි. නමුත් නිවසේ වගකීම් ඔබ නොපිරිහෙලා ඉටු කරાવી. උසස් කුහරය හා බැඳුණු රෝග, එතකොට ශ්වසන රෝග තිබෙන අය වෙනදාට වඩා ටිකක් ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න. කුජ 7 වැන්න දකිනවා. සම්බන්ධතාවලට යහපත් වුණත් අදහස්වල වගේම අවශ්‍යතාවයන්ගේ පරස්පරයන් දකින්නට ලැබේවි. වගේම තමාගේම රාශිය වන 8 වැන්න දකිනවා. මේ කාලේ ප්‍රබල පරිවර්තනයන් පෙන්눔 කරනවා. යම් සොයා බැලීම් වලින් පසුව ගන්නා තීරණ නැත්නම් අර රිසර්ච් වලින් පසුවට සිදු කරන ක්‍රියාත්මක වීම ඊ타ත්ම හොඳින් ඉදිරියට යාවි. ඔබට රහසේ ක්‍රියාත්මක වන බලවේගයන් සතුරන් හිටියා නම් ඔවුන්ට නම් එච්චර හොඳ කාලයක් වන එකක් නැහැ මේ කාලේ. නමුත් ඔය රිය පැදවීමේදී වගේ කටයුතු කාරණාවලදී අන් අයගේ හැසිරීම් වලට ප්‍රතික්‍රියා දැක්වීමෙන් වළකින්න. මොකද ඒවා අනවශ්‍යයින් කරා ගමන් කරන්නට පුළුවන්. මේෂ ලග්න හිමියන්ට මේ කාලයකට පස්සේ ඇවිල්ලා තියෙන ඉතාමත්ම හොඳ දින 40ක කාලයක්. ඉතින් ඔබට මේවා වඩා වර්ධනය කරගන්නට පුළුවන්. ආගමික කටයුතු වලින් පසුව හැකිනම් හනුමාන් නමදින්න. එමගින් මෙම තත්වයන් තවත් වර්ධනය කරගත හැකියි.